use. හරිනේ පුතේ. මෙන්න මේ let me කියන එක. let me කියන්නේ පුතේ මොකක්ද? let කියන්නේ ඉඩ දෙන්න කියන එක verb let. හරිද? let කියන එක. හරිනේ. let me කියන්නේ මට ඉඩ දෙන්න කියන එක. හරිනේ. let කියන්නේ ඉඩ දෙන්න කියන එක. me කියන්නේ let me කියන්නේ මට ඉඩ දෙන්න කියන එක. මෙන්න පුතේ මේ වගේ let me කියලා පුතේ අපිට නිතරම භාවිතා කරන්න වෙන අවස්ථා ගණනාවක්ම අපේ day to day conversations වල එහෙම නැත්නම් දෛනික කතනයේදී දෛනිකව අපි සිද්ධ කරන සංවාදයන් තුල අපිට අවශ්‍ය වෙනවා. හරිද පුතේ? let me කියන එක. හරිද? අපි එක example එකක් බලමු මෙන්න පුතේ. first example, let me explain. මට පැහැදිලි කරන්න දෙන්න. කියන්නේ මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. හරිද පුතේ? අපි හිතමු ඔන්න මොනවා හරි අපි හිතමු ඔන්න ඔෆිස් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ වෙන්න පුළුවන්. මොන හැම තැනකදීම පුතේ මේක අවශ්‍ය වෙනවා. හරිද පුතේ? ඒ කියන්නේ දැන් අපි හිතමු ඔන්න ඔයාට විරුද්ධව මොනවා හරි දෙයක් කට්ටිය කතා වෙනවා කියමුකෝ. හරිද? අපි හිතමු කොන්න group එකක් එහෙම නැත්නම් වගේ යාළුවෝ 4-5 දෙනෙක් ඔයාට විරුද්ධව මොනවා හරි කතා කරනවා. හරිද? කතා කරගෙන යද්දී ඔන්න ඔයාට ඒ කතාව මැදට ඔයාට කියන්න අවශ්‍ය වෙනවා මට මේක explain කරන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ මට මොන දේ නෙමෙයි ඔයගොල්ලෝ කතා කරන්නේ වෙන දෙයක් තමයි ඔයගොල්ලෝ explain කරමින් ඔයගොල්ලෝ discuss කරමින් ඉන්නේ. අන්න ටක් ගාලා මැදට පැනලා එහෙම නැත්නම් ටක් ගාලා නේද? ඒ අයිට මැදි හත්ලා කියන let me explain හරිද? වැඩි කියන දේවල් නැහැ. වචන තුනයි තියෙන්නේ. let me explain. මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. හරිද පුතේ? let me explain. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ let me කියන එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මෙන්න let me help you නේද? බිම වැටලා ඉන්න කෙනෙක් පුතේ නැගිටවන්න යද්දී අපි හිතමු ඕනේ දැන් වයසක කෙනෙක් නම් ආච්චි කෙනෙක් සිය කෙනෙක් නම් පුතේ සමහරවල් නේද? එයාව නැගිටවන්න ගොඩක් වෙලාවට කැමති නැති වෙන්න පුළුවන් නේද? කැමති නැති වෙන්න පුළුවන්. එයාලා ටිකක් නුරුස්සන ගතියක් තියෙනවා නේද? ඔන්න ඔය දේවල් එක පුතේ කරද්දී එක වතාවක් කරන්න දුන්නොත් අපිට කියන්න පුළුවන් මේ වගේ අවස්ථාවකට let me help you නේද? ඔයගේ අවස්ථා අපිට ජීවිතේ එනවනේ පුතේ නේද? ඒ කියන්නේ වැඩිච කෙනෙක් නැගිටවන එක නෙමෙයි විතරක් නෙමෙයි මං කියන්නේ. අපිට කාට හරි උදව් කරන්න නේද? අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්ගේ මොනවා හරි දෙයක් නැති වෙලා අපිට කියන්න පුළුවන් let me help you නේද පුතේ? මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ යාගෙන් අවසරයක් ඉල්ලනවා, යාගෙන් permission එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් යාගෙන් අපි මේ දේ මට කරන්න ඉඩ දෙන්න කියලා අපි ඉඩක් ඉල්ලනවා. let me help you මට ඉඩ දෙන්න වට උදව් කරන්න. ඒ වගේ මෙන්න let me check කියන්නේ මොකක්ද? මට පොඩ්ඩක් බලන්න දෙන්න. එහෙම නැත්නම් මට පරීක්ෂා කරන්න දෙන්න කියන අදහස් තියෙනවා. හරිද? let me check මට බලන්න දෙන්න, මට පරීක්ෂා කරන්න දෙන්න. ඉතින් ඔන්න ඔය වගේ පුතේ let me එකෙන් පස්සේ ඕනෑම verb one එකක් දාලා එහෙම නැත්නම් ක්‍රියාවේ මොකක්ද? ක්‍රියා මූලය. එහෙම නැත්නම් ක්‍රියා ධාතුව. එහෙම නැත්නම් ක්‍රියාවේ පළමු රූපය දාලා අපිට ඕනෑම අවස්ථාවක මෙන්න මේ මට ඉඩ දෙන්න කියන අදහසෙන් පුතේ නේද? මේ let කියන verb එකේ තාම සුවිශේෂී භාවිතාවක් සහ let කියන එක පුතේ අපිට නැතුවම බැරි verb එකක් අපේ spoken English වලදී. හරිනේ පුතේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් පුතේ let me explain, let me help you, let me check, let me sleep නේද? මට නිදා ගන්න ඉඩ දෙන්න. කවුරුද දැන් අපිට නංගි මල්ලි කෙනෙක් ඇවිල්ලා නංගි මල්ලි නෙමෙයි පුතේ නංගියෙක් හරි මල්ලියෙක් හරි ඇවිල්ලා අපිට කියනවා නම් පුතේ නේද? අපිට නිදා ගන්න දෙන්නේ නැත්නම් ඊළඟට කියනවා let me sleep මට නිදා ගන්න ඉඩ දෙන්න නේද? අපි හිතමු දැන් කවුරු හරි අපි යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා නම් let me go එහෙම නැත්නම් let me leave අනේ වගේ පුතේ අවස්ථාවල අපිට මේක භාවිතා කරන්න පුළුවන් ඉතා සුලභව. හරිනේ පුතේ. ඉතින් අන්නේ විදිහට let භාවිතාව පුරුදු වෙන්න. එතකොට පුතේ අපිට නේද? අපිට මුලින් පුතේ spoken එහෙම නැත්නම් කතනය ඉතාම යොහුසුළු එහෙම නැත්නම් ඉතාම චතුරව නේද? fluently අපිට මුලින්ම පුතේ start කරන්න බැරි වුණත් කතාව අපිට මෙන්න මේ වගේ යම් කිසි වචන කීපයක් ඉතා ගැඹුරින් පුතේ පොඩි දෙයක් ඉතා ගැඹුරින් ඉගෙන ගත්තම පුතේ ඒක අපිට භාවිතා කරන්නම පුළුවන්. හරිද පුතේ? ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ බොහෝ විට භාවිතා වෙන වචනයක් අරගෙන මම මේ ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ මෙන්න මේ භාවිතාවෙන්. එහෙම නැත්නම් මේ එක වචනයක් ඕගොල්ලෝ දැන ගැනීම හොඳට අවබෝධ කර ගැනීම තුලින් ඔයාලගේ බය නැති වෙනවා. හරිනේ පුතේ? you will be able to talk in English well. හරිද පුතේ? අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් වෙනවා හොඳට ඉංග්‍රීසි වලින් කතා කරන්න ඔයාට පුළුවන් වෙනවා මේ වචන ගැඹුරින් දැන ගැනීම තුලින්. හරිද පුතේ? මම හිතනවා මේ සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ඇති.